මේකෙදී අපි මොනවා හරි පර්චේස් කරද්දී ඒක රෙකෝඩ් කරන්නේ පර්චේස් වලට ගිහිල්ලා මෙතන එන්ටර් පර්චේස් තියෙන එතෙන්ට ගියා. හරිද? එතකොට මේකෙදී තියෙන ලේඅවුට් එක. ඉස්සෙල්ලාම මේ ලේඅවුට් ටික මොකක්ද කියලා කියන්න. දැන් මෙතන ලේඅවුට් හතරක් තියෙනවානේ. පළවෙනි එක ගත්තොත් මේකෙදී සර්විස් එකේදී වෙන්නේ. ඒකේ සාමාන්‍ය රෙකෝඩ් කරන්නේ සර්විසස් හරි non inventory items හරි. එක්සැම්පල් එකක් විතර repair charge ඒ වගේ. දෙවෙනි එක ගත්තාම ඒක රෙකෝඩ් කරන්නේ physical inventory item. يعني stock raw material ඒ වගේ. තුන්වෙනි එකේ අපි ගොඩක් රෙකෝඩ් කරන්නේ time based services හරි projects වගේ දේවල්. හතරවෙනි එකේ ගොඩක් රෙකෝඩ් කරන්නේ cash purchases හරි small transaction වගේ දේවල්. හරිනේ. එතකොට මේකේ පළවෙනි එක ගත්තොත් මේක order number 1 එකේදී අපි මෙන්න මෙතන order කියන එක select කරනවා. හරිද? මේක supplier කියලා කියන්නේ මාලිංගනේ. supplier දානවා මෙතන මාලිංග කියලා. ඊට පස්සේ දැන් මෙතන layout එක වෙන්න ඕනේ service layout එකනේ. ඉතින් layout එක දානවා service විදිහට. හරි. ඊට පස්සේ මේකේ date එක තියෙන්නේ අප්‍රේල් 8 date එක වෙනස් කරගන්නවා 8 විදිහට. description එක. මේකේ මොකද්ද කියන්නේ මේක කියන්නේ leather ball 100ක් ගන්නවා එක යුනිට් එකක් එන්නේ 500යි කියලා. ඒතර අපි මේකේ description එකට දානවා 100 leather balls කියලා. account එක කියන්නේ යාලා ground maintain accounts. කොට මෙතෙන් තෝරනවා ground maintain accounts. amount එක වෙන්න එතකොට unit 100ක් ගන්නවා නම් එකක් 500 නම් එතකොට amount එක 50000යි. ඒක හරියි. ඊට පස්සේ මේක අපි රෙකෝඩ් කරනවා. මම මේක කලින් රෙකෝඩ් කරලා තියෙන නිසා රෙකෝඩ් කරන්නේ නැහැ. මේක රෙකෝඩ් කරනවා. ඊට පස්සේ දෙවෙනි එකට ගියොත් දැන් ඒකට යනවා purchase ගියා end purchase ගියා. දෙවෙනි එකේදී ඉස්සෙල්ලාම කරන්නේ අපි මොකද්ද? මෙතන order කියලා දාගත්තා. supply වෙන්නේ prime sports. ඊට පස්සේ layout එක මම මේ supply එක දාලා layout එක දාන පළක් ගාලා මෙතනින් අපි ඉස්සෙල්ලාම layout එක තෝරලා supply දැම්මොත් එහෙනම් මේ layout එක වෙනස් වෙනවා. layout එක දැම්මා service date එක වෙන්නේ 9. මේ date එක මේ ගොඩක් වෙලාවට අපේ exam එකේදී date එක යාලා ටිකක් පටලවලා වගේ දීලා තිබ්බා. මේ date එක හැම වෙලේම එන්න ඕනේ මේ කම්පියුටරේ date එක තියෙන්නේ. ඒ විදිහට ඒ කියන්නේ ඉස්සෙල්ලාම month එක ඊට පස්සේ date එක ඊට පස්සේ තමයි year එක එන්න ඕනේ. එයාලා හැම වෙලේම අපිට දෙන්නේ මේ date එක ඉස්සරහට දාලා. මේ date එකේ ඉඳලා හොඳට බලලා දාන්න. ඊට පස්සේ දැන් මෙතන කියන්නේ tractor එකක් ගත්තා කියලා 85000කට. එතකොට අපිට description එකට දාන්න පුළුවන්. account එක කියන්නේ යාලා ground equipment and cost. amount එක වෙන්නේ 85000යි. මෙතනදී කියනවා යාලා tax code එක වෙනස් කරන්න කියලා. tax එක දැම්මා. හරි. දෙවෙනි එකට ගියොත් එයාලා කියන්නේ one bats and ball collector 37000යි. අපිට description එකට දාන්න පුළුවන් one bats and collector. ඒකේ account එක කියන්නේ කලින් එකමයි. amount එක 37000යි. tax එක කියනවා හරි. ඊට පස්සේ 10 rubber mats ගන්නවලු එකක් වෙන්නේ 650යි. එතකොට description එකට දාන්න හැකි.
මේකේ account එක කියන්නේ building and cost. එතකොට 10ක් ගන්න ඕන එකක් 650යි නම් එතකොට amount එක වෙන්න ඕනේ 6500යි. tax code එක වෙනස් කරන්න කියලා තියෙනවා. අන්තිම එක 10 set of higher bets. 10 set of ඒ කියන්නේ per set එකක් වෙන 3500යි. description එක දාගමු ඉස්සෙල්ලා. account එක කියලා කියන්නේ ground equipment and cost. එතකොට එක set එකක් 3500යි set 10ක් ගන්නවා නම් amount එක වෙන්න ඕනේ 35000යි. tax එකත් අපි වෙනස් කරනවා. හරි. එතකොට service layout එක ඉවරයි. මේක ඊට පස්සේ record කරා. හරිනේ. service layout එක එතනින් ඉවරයි. ඊට පස්සේ තියෙන item layout එක.